සුබදසක් වල හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා නවී ටෙක් ෂෝ YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද episode එකෙන් කතා කරන්නේ Adobe Photoshop එක හරහා කොහොමද මේ එන 2026 ජනවාරි 1 වෙනිදාට ඔයාගේ යාළුවන්ට ඒ වගේම ඔයා කරන YouTube channel එකේ community post එකක් වශයෙන් share කරන්න සහ social media වල share කරන්න happy new year post එකක් design කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න මොකද මේ වීඩියෝ කාඩ ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙයි. ඉතින් වීඩියෝ ගන්න කලින් නවී ටෙක් ෂෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන පොන්ච notification bell icon එක all press කරොත් විතරයි ඔයාලට පුළුවන් අපි අලුතෙන්ම වීඩියෝ එකක් release කරපු ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු ඉක්මනින්ම අද design එකට. right ඉතින් මම මේ මුලින්ම මේ විදිහට Adobe Photoshop එක open කරගන්නවා. ඊළඟට මම කරන්නේ new file වලට ගිහිල්ලා social media post වල size එක දා ගන්නවා. ඉතින් මම මුලින්ම මේ විදිහට මෙතන name එකක් දෙන්නම් happy new year කියලා. right ඉතින් ඊළඟට කරන්නේ මම width එක pixel වලින් 1000ක් වගේම height එක 1000ක් තියෙනවා. ඒ කියන්නේ 1 by 1 කොටුවක් තමයි මම create කරගන්නේ. ඊළඟට මම resolution එක 300ක් වගේම color mode එක RGB color තියෙනවා. ඊළඟට කරන්නේ මම මෙතනින් create කියන එක click කරලා ඉවරලා මට අවශ්‍ය document එක මේ විදිහට create කරගන්නවා. ඔයා දන්නවා මගේ YouTube channel එකේ ගොඩක්ම thumbnail එහෙම design වෙන්නේ studio background වලින්. ඒ නිසා මම මේක ඩිසයින් කරන්නෙත් ස්ටුඩියෝ බෑග්ග්‍රවුන්ඩ් එකකින්. ඉතින් මම ඩවුන්ලෝඩ් කරගත්තේ ස්ටුඩියෝ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන තැනට මම මේ විදිහට යනවා. right ඉතින් ඊළඟට කරන්නේ මම මෙන්න මේ විදිහට මට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක මම මෙහෙම drag and drop කරලා ඒක resize කරගන්නවා. ඊළඟට කරන්න තියෙන්නේ මේ විදිහට මේ image එකට double click කරගන්නවට බලා ගන්න පුළුවන් free transform tool එකෙන් අපිව remove වෙනවා. ඉතින් ඊළඟට කරන්නේ මට අවශ්‍යයි මේක crop කරගන්න. දැන් මේ වෙලාවේ මේක crop කරන්න බෑ. ඒකට හේතුව තමයි මට බලා ගන්න පුළුවන් layer panel එකේ මෙන්න මේ layer එක උඩ ඔයාලට පොඩි file එකක icon එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ icon එක නැති කරගන්න ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ මේක උඩ right click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන rasterize layer කියන එක click කරන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ tool panel එක ඔයාලට බලා ගන්න පුළුවන් crop tool එක තියෙනවා. මේකේ short key එක C. ඉතින් මම මේ විදිහට C click කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් crop tool එකට switch වෙනවා. ඊළඟට කරන්න මම enter key එක මේ විදිහට දෙපාරක් click කරනවා. ඉතින් මම ඊළඟට නැවත move tool එකට යනවා. ඉතින් move tool එකේ short key එක V ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඉතින් ඊළඟට මම කරන්නේ මේ විදිහට මේක blur කරගන්න ඕනේ. මම කරන්නේ මෙතන filter වලට ගිහිල්ලා blur යනවා. blur වල වට බලා ගන්න පුළුවන් Gaussian blur කියලා තියෙනවා. ඉතින් මම මේක select කරලා මේ විදිහට okay කරනවා. ඉතින් දැන් මට අවශ්‍යයි මම මෙච්චර කාලයක් create කරපු thumbnail ටික මෙතෙන් add කරගන්න. මම කරන්නේ මේ විදිහට මම thumbnail design කරපු තැනට යනවා මෙන්න මේ විදිහට. ඊළඟ කරන්නේ මට අවශ්‍ය thumbnail set එක මේ විදිහට drag and drop කරනවා Photoshop එක ඇතුළට. ඉතින් මම මේ විදිහට ඔක්කොම ටික ගන්නවා. ඊළඟ කරන්නේ layer panel එක ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ එක layer එකක් ඉස්සරහින් ඇහැක icon එකක් තියෙනවා. මම එක thumbnail එකක් හැර අනිත් හැම එකම මේ විදිහට ear drop එක මේ විදිහට off කරගන්නවා. නැත්තම් මේක කරදරයක් වෙනවා. අපි thumbnail එක හදා ගන්නකොට right ඉතින් ඊළඟට කරන්නේ මම මේ විදිහට resize කරගන්නවා එක thumbnail එකක්. ඊළඟ කරන්නේ මම ඊළඟ thumbnail එකේ eardrop එක on කරලා ඉවරලා මේ විදිහට මට අවශ්‍ය එක මෙහෙම අහපව resize කරගන්නවා. ඉතින් ඊළඟට ඒක resize කරගත්තා නම් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ ඔයාගේ computer එකේ ඊළඟ thumbnail එක මේ විදිහට eardrop එක on කරලා ඉවරලා හදා ගන්න. ඊළඟට මම නැවතත් ඊළඟ එකත් මේ විදිහට හදා ගන්නවා. එහෙම මගේ අනිත් හැම එකක්ම මේ විදිහට මම හදා ගන්නම්.
right ඉතින් මම මේ විදිහට හදාගෙන ඉවරනවා මම කරන්නේ මේ ඔක්කොම ටික select කරලා ඉවර වෙලා control E click කරලා මම මේ ටික මාර්ච් කරගන්නවා ඊළඟට කරන්නේ control එක press කරගෙන මේ විදිහට මෙන්න මෙහෙම පැත්තකින් මෙහෙම හදා ගන්නවා ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් 3D look එකක් වගේ නිකන් දුරක් කරලා වගේ නිකන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම නිකන් 3D වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේකේ තව ඔප්ෂන් ඇති මේ විදිහට ගන්න. ඉතින් මට ලේසි ඔප්ෂන් එකෙන් මම මේ විදිහට ගන්න. ඉතින් ඔයාලට ලේසි විදිහට මේක හදා ගන්න. ඒ වගේ මේ ඩිසයින් එක නෙමෙයි. ඔයාලට වෙනස් ඩිසයින් එකක් ඔයාගේ channel එකට එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයකට ඩිසයින් කරගන්න පුළුවන් මේ ඩිසයින් එක නැතුව. right. ඉතින් ඊළඟට කරන්න මම මේක මේ විදිහට ටිකක් resize කරගන්නවා. මේකේ ගානටම වගේ වෙන්න මෙහෙම. ඊළඟ කරන්නේ මම මට තව තියෙනවා image එකක් මේකට drag and drop කරගන්න මම කරන්නේ මම යනවා නැවත file එකට ගිහිල්ලා ඉවරලා වල බලා ගන්න පුළුවන් background කියන එකේ මෙතන තියෙනවා happy new year post එකක් මෙන්න මේ විදිහට මම මේක resize කරගන්නවා ඊළඟ කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක හරියට පේන්නේ නැහැ. ඉතින් මම කරන්නේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් rectangle tool එක තියෙනවා. ඉතින් rectangle tool එකේ short key එක U. ඉතින් මම මේ විදිහට rectangle tool එකෙන් මේ විදිහට rectangle එකක් draw කරගන්නවා. ඉතින් ඊළඟට මම කරන්නේ මේ විදිහට මෙන්න මේක stroke එක නැති කරලා ඉවරලා මම මෙහෙම යනවා erase tool එකට. ඉතින් erase tool එකට ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් අපිට erase කරන්න බෑ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ එන්න layer panel එකට ඇවිල්ලා rectangle layer එකට right click කරන්න. right click කරලා rasterize layer යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට erase කරගන්න. හරි. ඉතින් ඊළඟට මම erase කරගත්තා නම් මට කරන්න තියෙන්නේ මේ විදිහට Happy New Year 2026 කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මට අවශ්‍යයි ඒ layer එක මේ dark shadow එකට උඩින් තියන්න. මම කරන්නේ මේ විදිහට Happy New Year එක මම මේ විදිහට select කරලා උඩටම ගෙනල්ලා drop කරනවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක හදාගෙන තියෙනවා. ඊළඟට කරන්නේ යටින් තියෙනන්නේ YouTube කියලා මම හදාගත්තේ thumbnail ටික. මම මේක නැවතත් මේ විදිහට resize කරගන්නවා සාමාන්‍යයෙන් මේ ගානට වගේ නකම්. ඉතින් මෙන්න මෙහෙම හදාගත්තන් පස්සේ මම කරන්නේ මගේ logo එක මේ විදිහට මගේ YouTube logo එක මෙතෙන් drag and drop කරගන්න එක Navi Tech Show YouTube channel එකේ. ඉතින් මම ඒකත් මේ විදිහට resize කරලා ඉවරලා මට set වෙන තැනකින් මම මේ විදිහට තියාගන්නවා. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් ඕනනම් මේකට තව මොන හරි designs ටිකක් add කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ වගේ design ඔයාලට internet එකෙන් download කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මේවා හදාගෙන තියාගන්න. ඉතින් මෙන්න මේවා කරනවාම අපිට කරන්න තියෙන සරලවම මේ ඔක්කොම select කරලා ඉවරලා control E click කරනවා ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔක්කොම ටික merge වෙනවා ඊළඟට මම crop tool එකෙන් මේ විදිහට crop කරගන්නවා crop කරලා ඉවරලා මම කරන්නේ file වලට ගිහිල්ලා මෙතන save a copy දෙනවා එහෙම නැත්නම් control එකයි alt එකයි S key එකයි press කරන්න keyboard එකේ right ඊළඟට මම කරන්නේ මෙතන save as type එක මේ විදිහට මම JPG තෝරලා මෙතන happy new year තියෙද්දිම මට අවශ්‍ය location එකත් මේ විදිහට තෝරලා ඉවරලා මම මේක save දෙනවා. ඉතින් ඔයාගේ මෙතන සාමාන්‍ය 8ක් වගේ තිබ්බොත් ඔයා මෙතන 12 දෙන්න resolution එක කියන quality එක ඊළඟට මම මේ විදිහට okay press කරනවා. right ඉතින් ඊළඟට මම කරන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම ඔයාලා බලා ගන්න පුළුවන් මම create කරපු Happy New Year post එක මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා. ඒකකින් මාරම ලස්සන නිකන් 3D look එකක් වගේ අපි දාපු thumbnail ටිකටම තියෙනවා. ඒක ලොකු වටින feature එකක්. ඉතින් මේක තමයි අද මන් design කරපු social media post එක. ඔයාලගේ ව්‍යාපාරයට උනත් මෙන්න මේ වගේ post එකක් design කරගන්න පුළුවන්. ඉතින් අද සරල දෙයක් තමයි මම Photoshop එකෙන් tutorials කරේ. right ඉතින් අද ගෙන වීඩියෝ කොහොමද ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අරම වීඩියෝ ලයික් එකක් දාන්න එපා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒ විතර නෙමෙයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා ඉතින් ඔයා තාමත් Navi Tech Show YouTube channel එකට join නොවන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරන්න ඒ වගේම එහා පැත්තේ තියෙන පොන්ච notification bell icon එක all press කරත් ඔයාලට පුළුවන් අපි අලුතෙන්ම වීඩියෝ එකක් release කරපු ගමන්ම ඒ ගැන දැනුවත් වෙන්න එහෙනම් ඉතින් අදට ගිහින් එන්න අපි හමු අලුත් වීඩියෝ එකකින් හැමෝටම ජය වේවා කියන්න අමතකුණා මේ ලැබුවා වූ සුබ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉදිරෙන සුබම සුබ නව වසරක් වේවා. ඉතින් හැමෝටම ජය වේවා.